ආයිබෝවන්. අද අපි ටිකක් ගැඹුරින් බලමුද මේ බැංකු තැන්පතු පොලි ආදායම් මත අය කරන රඳවා ගැනීමේ බද්ද. ඒ කියන්නේ withholding tax එක ගැන. ඒක සම්බන්ධයෙන් දැන් යම් වැරදි තොරතුරු වගේම පැටරෙනවා වගේ පේනවා. ඒක තමයි. අපිට තියෙනවා මූලාශ්‍ර වගයක් මේක පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපේ ආරම්භය තමයි මේ බද්ද හරියටම මොකක්ද? කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? අර ටින් එකයි අවසන් දිනවක වාණිය ගැන තියෙන කතා ඇත්තද කියලා හොයලා බලන එක. වැදගත්ම දේ තමයි මුලින්ම කියන්න ඕන මේ බද්ද රඳවා ගැනීමේ බද්ද කියන්නේ තැම්පතුවට ලැබෙන පොලියට විතරයි අය වෙන්නේ. ඒක වැදගත්. මුළු තැම්පතුවටම නෙවෙයි. නෑ තැම්පත් කරපු මුද්‍රට නෙවෙයි පොලි ආදායමට විතරයි. හොඳයි. එතකොට කාට හරි මේකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද? පුළුවන්. මෙහෙමයි. වෘද්ධටම රුපියල් ලක්ෂ 18ට වඩා අඩුවෙන් ආදායම් ලබන කෙනෙක් ඉන්නවා නම් ලක්ෂ 18ට අඩු නම් වාර්ෂිකව. ඒ අයට පුළුවන් තමන්ගේ බැංකුවට ස්වයං ප්‍රකාශයක් දෙන්න. මගේ පොලි ආදායමෙන් මේ බද්ද අය කරන්න එපා කියලා. අන්න එතන තමයි අර ලොකු කතාවක් යන්නේ. මේ දවස්වල කියනෝනේ අප්‍රේල් 30ට කලින් මේක දෙන්න ඕනේ කියලා. නෑ. අනික ටින් අංකයක් ඕනමයි කියලා. අන්න ඒක තමයි. ඒ කාරණා දෙකම සම්පූර්ණයෙන්ම වරදී අසත්‍යයි. එහෙමද? මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න කිසිම අවසාන දිනයක් ඩෙඩ්ලයින් එකක් දීලා නැහැ. හරි. ඒ වගේම තමයි මේකට ටින් අංකය, ඒ කියන්නේ බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය තිලෙන්න ඕන කියලාත් නියමයක් නැහැ. එහෙනම් මේක ලොකු දෙයක්. ගොඩක් අය හිතන්නේ ඉතින් අනිවාර්යයි කියලා. එතකොට දැන් ටින් එකක් නැති කෙනෙක් මොකද කරන්න ඕනේ බැංකුවට ගියාම? මෙහෙමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කෙනාට තියෙන්නේ බැංකු නිලධාරියාට කියන්න මට තවම ටින් අංකයක් නැහැ කියලා. එතකොට බැංකුවෙන් අර මූලික විස්තර ටිකක් වෙනම අරගෙන ඒ ටික දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට IRD එකට යවනවා ටින් එක හදාගන්න උදව්වක් විදියට. ඉතින් එහෙම ආවම IRD එකෙන් ටින් එක එනකල් මොකද වෙන්නේ? බද්ද කැපෙනවද අතරතුරේ? නෑ අන්න ඒක තමයි වැදගත්. IRD එකෙන් ටින් එක හදලා පස්සේ තැපෑලෙන් හරි ඊමේල් එකකින් හරි ඒ පුද්ගලයාට දැනුම් දෙයි. හැබැයි ඒක එනකල් බලාගෙන ඉන්න ඕනේ නෑ. අර කලින් දුන්නේ ස්වයං ප්‍රකාශය තියෙනවනේ. අන්න ඒක මත බැංකුව බදු අඩු කරන්නේ නැතුව ඉන්නවා. ටින් එකේ නැති වුණත්. ඒක ගොඩක් හොඳයි. එතකොට දැන් කෙනෙක් ටින් එක දන්නවනම් එයා මොකට කරන්න ඕන? එයාට තියෙන්නේ අර ප්‍රකාශය පුරවනකොට අදාළ තැන ටින් අංකය ලියන්න විතරයි. වෙන මොකට ඔප්පු කරන්න ඕනේ සහතිකය ඒවා. නෑ කිසිම දෙයක් බැංකුවට දෙන්න ඕනේ නෑ ඒක තහවුරු කරන්න. තව වැදගත් කාරණයක් තියෙනව නේද මේ ප්‍රකාශය දෙන වෙලාව ගැන? හරියටම හරි. මතක තියාගන්න ඕන අදාළ පොලිය ගිණුමට බැරවෙන්න කලින් මේ ප්‍රකාශය බැංකුවට දීලා තියෙන්න ඕන. ඒක වැදගත්. පස්සේ දීලා හරියන්නේ නෑ. පොලිය එකතු වෙන්න කලින් දුන්නොත් තමයි ඒ ගෙවීමට අදාළව බද්ද අඩු නොවි ඉන්නේ. මේ සම්පූර්ණ ක්‍රියාවලියම IRD එක අනුමත කරපු එකක් කියලාත් කියනෝ නේද? මේ උපදේශ ඔක්කොම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කරලා තියෙන්නේ. අනිත් එක හදිසියවත් බැංකුවක් මේ විදියට කටයුතු කරේ නැත්නම් මොකද කරන්න පුළුවන්? ඒ බැංකුවේ කළමනාකාරීත්වයට දැනුම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් IRD එකේ ක්ෂණික ඇමතුම් අංකයක් තියෙනවා 944. ඒකට කතා කරලත් කියන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ ඔක්කොගෙම අපිට පැහැදිලි වෙන්නේ පොලිය ආදායම මත රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වෙන්න නම් අර කේන ආදායම් සීමාව ඇතුලේ ඉන්නවා නම් ලොකු දෙයක් කරන්න නැහැ. අර ස්වයං ප්‍රකාශය දෙන එක තමයි ප්‍රධාන දේ. ඒක විතරයි. අවසාන දිනයක් ගැනවත් ටින් එක අනිවාර්යයි කියන කතා ගැනවත් අනවශ්‍ය විදිහට වද වෙන්න දෙයක් නැහැ කියන එක පැහැදිලියි. ඇත්තටම. මේ කාරණෙන් පොඩ්ඩක් එහාට ගිහින් හිතුවොත් තව දෙයක් මතුවෙනව නේද? ඒ කියන්නේ මේ නිශ්චිත බදු කාරණේ විතරක් නෙවෙයි පොදුවේ අන්තර්ජාලයේ හරි සමාජ මාධ්‍යවල හරි අපි දකින්නවානේ සල්ලි සම්බන්ධ මූල්‍ය කාරණා ගැන එක එක තොරතුරු කටකතා ඕනතරම් ඒවා දැක්ක ගමන් විශේෂයෙන්ම ඒවා ටිකක් බලධාරීන්ගෙන් ආවා වගේ පෙනුනත් ඒවායේ ඇත්ත නැත්ත හරියටම නිල මූලාශ්‍ර වලින් හොයලා බලන එක ඒ පුරුද්ද කොච්චර වැදගත්ද කියලා හිතන්න වටිනවා. ඇත්ත වැරදි තොරතුරක් මත තීරණයක් ගන්න කලින් ඒක නිවැරදිද කියලා තහවුරු කර ගැනීම ඒක ගොඩක් වටිනවා. හරියටම හරි.